ආයිබෝන් යාළුවනේ. ඉතින් අදත් ඔයාලව චම්ත්‍රික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ සරලවම කිව්වොත් gas burn repair එකක් ගැන නෙවෙයි. ඉතින් අද මම කියලා දෙන්නේ gas leak එකක් වුණොත් ඒක කොහොමද අපි නිවැරදිව හදාගන්නේ, gas leak එකක් අඳුරගන්නේ. ඉතින් ඒ වගේ දේවල් කිහිපයක් තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපේ මේ වීඩියෝ එකේ තියෙන්නේ gas burn repair එකක් ගැන. හැබැයි repair එකක් වුණාට මම මේක පැහැදිලි කරන්නේ ගෑස් ලීක් එකක් වෙන්නේ කොහොමද, ඒක වෙන්න පුළුවන් අවස්ථා මොනවද, ඇයි එහෙම වෙන්නේ, ඒවා වුණොත් ඒවා හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක පැහැදිලිව බලන්න. මම කියන හැම වචනයක්ම අවධානයෙන් සවන් දෙන්න. ඉතින් අපි යමු දැන් වීඩියෝ එකට. මම මේ වීඩියෝ එක කරන්නේ මට කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා ගෑස් ලීක් එකක් වුණොත් අපි කොහොමද හරියට හදාගන්න කියලා, ගෑස් ලීක් එකක් තියෙනවා නම් අපි කොහොමද අඳුරගන්නේ කියලා. ඉතින් මට තවත් එක කමෙන්ට් එකේ තිබ්බා ලිප් 4ක ගෑස් ලිපක කොහොමද ඒක ප්‍රතිසංස්කරණය කරන්නේ, කියන්නේ ඒ ලිපාය යථා තත්ත්වයට පත් කරගන්නේ කොහොමද, ඒක කැඩලා තියෙනවා නම් කියලා වීඩියෝ එකක් කරන්න කියලා තිබ්බා. ඉතින් මට ගෑස් ලිප් 4ක් තියෙන ලිපක් හොයාගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන අපේ ගෙදර ලිප, ඉතින් ගෙදර තියෙන ලිපෙන් තමයි මම මේ වීඩියෝස් කරන්නේ. ඉතින් ලිප් 4 ගෑස් ලිපක් මට හොයාගන්න බැරි වුණා. ඉතින් මේ වීඩියෝ එක බලන කෙනා ඉන්නවා නම් මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට ඔන්න මට දාපු කමෙන්ට් එකට රිප්ලයි එකක් විදියට. ඉතින් මේ වීඩියෝ එකේ සරලවම දුවොත් තියෙන්නේ ගෑස් බර්න් රිපෙයාර් එකක් නෙවෙයි, ගෑස් ලීක් නිවැරදිව හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම මේක කරලා පෙන්නන්නේ නැහැ ඒගොල්ලෝ, පැහැදිලි කරන විතරයි කරන්නේ. එහෙනම් අවධානයෙන් වීඩියෝ එක බලන්න. මම මේකේ ගෑස් ලීප පත්තු කරලා පෙන්නන්නේ නැහැ. මොකද කිව්වොත් ඒ වෙද්දි ගෑස් එක ඉවර වෙලා තියෙන්නේ. මම මේ ඊට කලින් මම කරපු වීඩියෝස් ඒ හැම දෙයක්ම මම දාපු වීඩියෝස්. ඉතින් ඒවා මගේ මුල් වීඩියෝ එකේ මගේ මූණ නැහැ. ඉතින් මුල් වීඩියෝස් ගොඩක මගේ මූණ නැහැ. ඉතින් ඔය ගෑස් බර්න් රිපෙයාර් හැම වීඩියෝ එකම වගේ මගේ මූණ තිබ්බේ නැහැ. ගෑස් බර්න් විතරක් නෙමෙයි, මම ගෑස් ලිපේ දැල්ල හදාගන්න විදිය ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඔය හැම වීඩියෝ එකම ලින්ක් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ හිතලා තියෙන මම ටිකක් ලොකු කෙනෙක් කියලා මම මේ වීඩියෝස් කරන හින්දා ඉතින් ඔයගොල්ලන්ට මාව පේන්නේ නැති හින්දා මම මේ විදියට වීඩියෝ එක කරන්න හිතුවේ. එහෙනම් අපි යම් වීඩියෝ එකට තවත් කාලනාස්ති කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් වීඩියෝ එකට යමු. එහෙනම් ලයික් එකක් දාන්න, වීඩියෝ එක මොකද හිතෙන්නේ කියලා අන්තිමට කමෙන්ට් එකකුත් දාන්න. සබ්ස්ක්‍රයිබ් නොකරු කට්ටිය මගේ channel එක හොඳයි නම් වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්නත් එපා. හරි guys. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. මේ චම්දුටේ. ඉතින් යාළුවනේ අන්තර්ගතය දන්න නිසා අපි මේක දැන් අනිත් පැත්ත හරවමු. ඉතින් අද වෙන්නේ ඔයගොල්ලන්ට මම කලින් කිව්වා දැනුත් කියනවා. ඉතින් අද වෙන්නේ ගෑස් බර්න් රීප්ලේස්මන්ට් එකකට වඩා ගෑස් එකක් ලීක් වුණොත් ඒක කොහොමද අපි දැනගන්නේ, ඒ ලීක් වෙච්ච දේට අපි මොකද කරන්න කියලා මට දාපු කමෙන්ට් එකකට රිප්ලයි එකක් විදිහට තමයි යාළුවනේ මම මේ වීඩියෝ එක කරන්නේ. එහෙනම් අපි දැන් මුලින්ම මේ ගෑස් කුකර් එක අනිත් පැත්ත හරවගමු. හරි යාළුවනේ. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති මම එක ගෑස් බර්න් එකක් කලින්ම ගලව ගත්තා. මොකද ඒ සයිස් එකටම තමයි මට ගෑස් බර්න් එකක් අවශ්‍ය. ඉතින් මම ඒ ගිහින්දා මේක ගලවගෙන ගිහින් ඒ සයිස් එකෙන්ම ගෑස් බර්න් එකක් ගෙනාවා. හරි යාළුවනේ. දැන් එහෙනම් අපි මෙන්න මේකත් ගලවගමු. ඉතින් මේකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ යට හරිය. මෙන්න මේ සයිඩ් එකේ මේක තියෙන දැන මේක සෙට් වෙන්නේ මෙන්න මේ විදිහට. මම දාලා මෙන්න මේ විදිහට සෙට් වෙන්නේ. මේකේ යාළුවනේ යට තියෙනවා පොඩි කොකු දෙකක්. මම ඒක ඔයගොල්ලන්ට මේක අනිත් පැත්ත හැරෙවම පෙන්නන්න. ඒ කොකු දෙක පොඩ්ඩක් රිවර්ට් කරලා ගන්න තියෙන. හැබැයි මේ ගෑස් ලිපේ මම කලින් වීඩියෝ එකෙත් කිව්වා මේ ගෑස් ලිපේ ඒ කොකු දෙක රිවර්ට් කරන්න බෑ. ඒ දෙක මගේ අතින් කැඩුනා කියලා. ඒ කියන්නේ යාළුවනේ මේක ගොඩක් සැරයක් මම මේක රීප්ලේස් කරා. දැන් මේක 5 වෙනි පාර හරි 6 වෙනි පාර හරි වගේ තමයි මම මේ ගෑස් කුකර් එක රිපෙයාර් කරන්නේ. ඉතින් මේ ගෑස් බර්න් දිරාපත් වෙනවා. ඉතින් ඔයගේ හේතුන් මත ගොඩක් පාවිච්චි වෙනකොට ගොඩක් ඉක්මනට දිරනවා. ඉතින් හරි යාළුවනේ. එහෙනම් දැන් වැඩි ගන්න නැතුව මෙන්න මේක අපි ගලවගමු.
ඔන්න යාළුවනේ මම දැන් මේ ගෑස් බර්න් එක ගලවගත්ත ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ ගෑස් බර්න් එකේ මම කම්බි වගේක් කොතලා තියෙනවා. මේ කම්බි යොදලා තියෙන්නේ යාළුවනේ වැරදියට තේරුම් ගන්න එපා. මේවට කම්බි එන්නේ නැහැ. අර වගේ රිවර්ට් කරන්න තමයි එන්නේ. මේකට කම්බි යොදලා තියෙන්නේ මේ ගෑස් බර්න් එක එහෙම හයි කරන්න බැරි හින්දා. මොකද මේකේ මේ කොටස් දෙකම කැඩිලා තමයි යාළුවනේ තියෙන්නේ. ඉතින් ඒ හේතුව මත මම මේවා මෙහෙම කම්බි වලින් තමයි ඔතලා තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ගානට එහෙමම තියලා එතුවොත් ඒක හොඳයි. හැබැයි මේකේ යට යාළුවනේ තව කොටසක් තියෙනවා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නනම් එහා පැත්ත හැරෙව්වහම මේකේ යට පොඩි C අකුරක් වගේ කොටසක් තියෙනවා. ඉතින් ඒක උඩ පැත්තට හැරුවම නිකන් U අකුරක් වගේ තමයි පේන්නත් තියෙන්නේ. ඒ කොටස උඩට ගානට මේක තිබ්බයින් පස්සේ මේක හෙට මෙට හෙලවෙන්නේ නැහැ. අපිට තියෙන්නේ මේක තද කරලා ඔතා ගන්න විතරයි. ඉතින් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කීයටවත්. ඉතින් හරි යාළුවනේ. ඉතින් ඔන්න දැන් අපි දැන් මේ ටික ගලව ගත්තා. දැන් මේ පරණ ගෑස් බර්න් දෙක අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපි අලුත් ගෑස් බර්න් දෙකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අලුත් ගෑස් බර්න්. මේ අලුත් ඒවා මේවා. හරි guys. ඔන්න දැන් ඔයගොල්ලෝගේ ප්‍රශ්නෙට තමයි දැන් මේ යන්න හදන්නේ. මගෙන් අහලා තිබ්බේ ගෑස් එකක් ලීක් නම් ඒ ලීක් එක අඳුරගන්නේ කොහොමද? ඒ ලීක් එක වෙන්න පුළුවන් ඒ කියන්නේ විදි මොනවද? ඊට පස්සේ ලීක් එකක් වුණොත් ඒ ලීක් එක අපි කොහොමද හරියට හදාගන්නේ කියලා. ඉතින් මේ ඒ වීඩියෝ එක හරි යාළුවනේ. ඔන්න දැන් මේ සිලින්ඩරේ දැන් ගලවලා තියෙන්නේ. මේ සිලින්ඩරේ ඇත්තටම ගොත යාළුවනේ ගෑස් නෑ, ගෑස් ඉවරයි. හරිද? කොහොම කරත් ඕගොල්ලොන්ගේ ආරක්ෂාව පතා මුලින්ම කරන්න ඕන ඕගොල්ලොන්ගේ ගෑස් කුකර් එකෙන් ගෑස් බටේ ගලවලා රෙගියුලේටරෙන් ගලවලා අයින් කරන්න ඕන. ඉතින් පළවෙනි කාරණේ ඔන්න ඕක. ඊට පස්සේ යාළුවනේ ඕගොල්ලෝ කියන්නේ දැන් මෙහෙම සර්විස් එකකට යනවා නම් හරි. එහෙමත් නැත්නම් දැන් ඕගොල්ලෝ හිතන්නකෝ ඕගොල්ලෝ දැන් උදේ පාන්දර එනකොට ගෑස් ගඳක් වගේ තියෙනවා නම් අන්න එතකොට අනිවාර්යෙන් සමහර විට ගෑස් එක ලීක් වෙලා ඒ වගේ හේතුවක් වෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කෙනෙක්ගේ ගෑස් ලිපක් ලීක් වෙලා හරි එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් කෝකටත් ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන ඕගොල්ලොන්ගේ ගෙදර තියෙන ජනේල් දොරවල් ඒ සේරම ටික ඇරලා මුලින්ම මේන් ස්විච් එක ඕෆ් කරලා මේන් ස්විච් එක හරි ට්‍රිප් ස්විච් එක හරි දෙකෙන් එක ඕෆ් කරලා මුළු ගෙදරම කරන්ට් එක අයින් කරන්න ඕන. ස්පාර්ක් වෙන කිසිම දෙයක් ඒ වෙලාවට කරන්න යන්න නරකයි. හරිද යාළුවනේ? ඉතින් ඊට පස්සේ ස්පාර්ක් වෙන දේවල් කරන්නේ නැතුව කොටින්ම කිව්වොත් ඕගොල්ලොන්ගේ ස්මාර්ට් ෆෝන් එකවත් අතට අරගෙන ලයිට් එක ගහන්න යන්න එපා. පුළුවන් විදිහට අතපත ගාලා කොහොම හරි කරලා ජනේල් දොරවල් ටික අරගෙන ට්‍රිප් ස්විච් ඕෆ් කරලා සම්පූර්ණයෙන්ම ගෙදර ස්පාර්ක් වෙන්න පුළුවන් හැමදේම නවත්තන්න. ඉතින් ඒ දේ කරන්න. ඊට පස්සේ හැබැයි යාළුවනේ මෙහෙම දෙයක් තියෙනවා. හරි. දැන් සමහර අය හිතනවා දැන් මේ තියෙන්නේ LP ගෑස් නෙමේ සිලින්ඩර් වල. අපේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වල තියෙන්නේ LP වායුව. ඉතින් LP වායුව අපිට ආග්‍රහණය වුණා කියලා, ඒ කියන්නේ අපි ඒක හුස්ම ගත්තා කියලා අපිට මරණ ආසන්න වෙන්නේවත්, අපේ හුස්ම හිර වෙන්නේවත්, අපිව සිහිය නැතුව කලන්ත දාලා වැටෙන්නේවත් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ. ගෑස් එක ගෑස් ඒ එළියට නිරාවරණය වෙච්ච ගෑස් ටික ගින්දරක් එකතු වෙන්නේ නැති තාක් අපිට කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි වැරදිලා හරි ගින්දර එකතු වුණොත් අනිවාර්යෙන් ඒක මේ ලොකු ගින්නක් එන්න ඕනේ නැහැ යාළුවනේ. චූටි එක ගිනි පුලිඟුවක් ඇති හඳුන් කූරක් වුණත් ඇති යාළුවනේ පුපුරලා යන්න. ඊළඟ කාරණේ ගෑස් ලීක් වුණාම ගෑස් සිලින්ඩරේ පුපුරනවා. තනිකර ඒක බොරුවක් යාළුවනේ. ඒ දේ වෙන්නේ නැහැ කවදාවත්. ගෑස් ලීක් එකක් වෙච්ච පළියට ගෑස් සිලින්ඩර් පුපුරලා යන්නේ නැහැ. ඉතින් ඒක තව හේතුවක්. එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒ ගැන බය වෙන්න එපා. කොහොම හරි කරලා අර කිව්ව විදියට අතපත ගාලා ජනේල් දොරවල් ටික ඇරලා දාන්න. ඊට පස්සේ ගෙදර මේන් ස්විච් එක ඕෆ් කරන්න. මුලින් මේන් ස්විච් එක ඕෆ් කරලා ජනේල් දොරවල් ටික ඇරලා දාන්න. හරිද? ඊට පස්සේ ගෑස් සිලින්ඩරේ එළියට අරගෙන යන්න. ගෑස් සිලින්ඩරේ එළියට අරගෙන ගිහිල්ලා ඕගොල්ලෝ මුලින්ම කරන්න ඕන. දැන් ගෑස් සිලින්ඩරේ එළියනේ තියෙන්නේ. හැබැයි පෙරලන්න යන්න එපා කීයටවත්. ඒ කියන්නේ සයිඩ් එකට හරවලා උස්සගෙන යන්න. එහෙම නැතුව ගෑස් සිලින්ඩරේ දැන් මෙන්න මේ තියෙන විදිහටම මෙන්න එහෙම උස්සගෙන එළියට ගෙනියන්න. වෙන මුකුත් කරන්න යන්න එපා. හරිද? ඊට පස්සේ ඕගොල්ලෝ අරගන්න සබන් පෙන ඒක අරගන්න පුළුවන්. ඕගොල්ලෝ
ඕගොල්ලෝ ගාව තියෙන ඩ්‍රින්ක්ස් වනම් මනම් ඒ වගේ මොන හරි ටිකක් අරගෙන ඒක දාගන්න මොකක් හරි පොඩි බෝතලයකට හරි බාස්කට් එකකට හරි මොකක් හරි කප් එකකට එහෙම දාගෙන ඒකේ අර පෙන ටික අතට අරගන්න. පෙන ටික අතට අරගෙන මෙන්න මේ ගෑස් සිලින්ඩරේ මේ කට වටේට යාළුවනේ ඔගොල්ලෝ දාන්න ඒ සබම් පෙන කට වටේට දාන්න සබම් පෙන. එහෙම කට වටේට දැම්මයින් පස්සේ ඒ සබම් පෙන වැඩි වෙනවා නම් ඒ කියන්නේ නිකන් බුබුලු දදා සබම් පෙන එනවා නම් අනිවාර්යෙන් සිලින්ඩරේ ලීක්. හරිද? සිලින්ඩරේ ලීක්. එහෙම වෙන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සිලින්ඩරේ මුකුත් වෙලා නැහැ. හරිද? මොකද ඔයගොල්ලෝ රෙගියුලේටරෙන් ඕෆ් කරලා ඊට පස්සේ සිලින්ඩරේ ගලවලා ඒක එළියට ගෙනල්ලා ඊට පස්සේනේ කොහොම සබම් පෙන දාන්නේ. එහෙම දාලත් ඒ වටෙන් ලීක් වෙන්නේ නැත්තම් සිලින්ඩරේ ලීක් නැහැ. හරිද? අනිවාර්යෙන් එක්ක ඔයගොල්ලොන්ගේ ගෑස් බෑල් එක. හරිද? එහෙම නැත්තම් මෙන්න මේ බටේ. හරිද? ඉතින් මේ මෙන්න මේ බටෙන් හරි එහෙම නැත්තම් ඔය ගෑස් එකේ අපි ඔය කියන්නේ ගෑස් එකේ රෙගියුලේටරේ කියලා. ඉතින් ඔය රෙගියුලේටරෙන් හරි ඔය වගේ තැනකින් හරි එහෙම නැත්තම් මෙන්න මේ කොටස් වලින් මේවා ඔයගොල්ලන්ට පේනවාද මෙතන තියෙනවා T ජංක්ෂන් එකක්. මෙන්න මේ වගේ තැන් වලින් ලීක් වෙන්න පුළුවන්. මොකද ගෑස් එක ඩිරෙක්ට් ඇවිල්ලා මේ වගේ තැන් වලින් නතර වෙලා තියෙන හින්දා. හරිද? ඉතින් ඔය වගේ දෙයක් වුණොත් දැන් මේ වගේ තැනක වුණොත් අඳුරගන්න විදිය කියන්නම්. ඕගොල්ලෝ ගෑස් සිලින්ඩරේට එහෙම ගහලා හරිද? ගෑස් සිලින්ඩරේ එහෙම ගහලා තියෙද්දි ඕගොල්ලෝ මේ බටේට ගහන්න සබම් පෙන. ඉහින්න සබම් පෙන. සබම් වතුර නෙමෙයි සබම් පෙන දාන්න. හරිද? සබම් පෙන ඉස්සයින් පස්සේ ගෑස් එකේ බටේ දිගේ සබම් පෙන වැඩි වෙනවා නම් අනිවාර්යෙන් බටෙන් තමයි ලීක් වෙන්නේ. එතකොට ඔයගොල්ලෝ බටේ රීප්ලේස් කරා නම් ඇති. ඒ කියන්නේ මෙන්න මෙතන මේ තියෙන කොටසෙන් මේක ගලවලා රෙගියුලේටරේ ඒක කැමැත්තක් රෙගියුලේටරේ හොඳයි නම් එහෙම පාවිච්චි කරන්න. රෙගියුලේටරෙනුත් ඔයාලට තේරෙනවා රෙගියුලේටරෙත් අවුල් කියලා. රෙගියුලේටරෙත් මාරු කරලා ගෑස් බටේ රෙගියුලේටරේ ඒ ටික දාගන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ එහෙම බොරුවට බය වෙලා එහෙම දඟලලා එහෙම අනවශ්‍යයි. හරි. ඊට පස්සේ දැන් මේ වගේ තැනක නම් දැන් මෙහෙමනම් තියෙන්නේ මට ඒ කමෙන්ට් එකේ දාලා තිබ්බේ ලිප් 4ක ගෑස් ලීක් එකක් තිබ්බොත් කොහොමද හදාගන්නේ කියලා ලිප් 4ක් එකපාර සර්විස් එක කරන්න කොහොමද කියලා කියන්නේ මෙහෙම තැන් 4ක ලිප් 4ක් තියෙනවා. ඒ ලිප් 4 කොහොමද සර්විස් කරන්න කියලා තමයි දාලා තිබ්බේ. ඉතින් මට ලිප් 4ක් නෑ. මට තියෙන්නේ අපේ ගෙදර තියෙන ලිප් දෙක තමයි. ඉතින් මේ ඩබල් ලිප්ක් මේක. ඉතින් මේක තමයි මට තියෙන්නේ. ඉතින් මට පුළුවන් විදියට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. හරි යාළුවනේ. ඉතින් ඔන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් මෙහෙම තියෙනවා. දැන් මේ තියෙන විදිහට දැන් අපිට හිතෙන්නේ නැහැ දැන් මේ වගේ දෙයක් මේක ලීක් එකක් වෙයි කියලා. මොකද මේක පිත්තල. පිත්තල සමහර ඒවා තියෙනවා තඹ එහෙම තියෙනවා. ඉතින් මේක නම් කලවම්. ඇත්තම කිව්වොත් මේක කලවම්. හරිද? මේක යකඩ කියන්නත් බෑ, පිත්තල කියන්නත් බෑ, ඇලුමිනියම් කියන්නත් බෑ. මේක නිකන් ඔක්කොම කලවම් වෙලා හදපු එහෙම එකක් තමයි මට නම් දැන් පේන්න තියෙන්නේ. එහෙමයි. හරිද? ඉතින් මේ යකඩ බටේ. හරිද? දැන් මේකේ හිමුණොත් මේකටත් අර වැඩේම කරන්න. මේකෙත් ලීක් වෙන තැන බලා ගන්න. ඒ බලාගෙන ඉවරලා ඒ තැන ඕගොල්ලෝ මාක් කරගන්න. හරිද? ඒ තැන මාක් කරගෙන ඒ ටික පාස්සන්න. ඒ කියන්නේ තඹ වලින් හරි එහෙම මොන හරි තියෙනවා නම් ලේත් එකකට දීලා නැත්නම් පාස්සන තැනකට දීලා ඕගොල්ලෝ ඒක පාස්ස ගන්න. ගොඩක් වෙලාවට යාළුවනේ මේ වගේ තැන් වලින් ලීක් වීමේ සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ රබර් බුෂ් එකක් තියෙනවා. සමහර ලිප් වල තියෙන සමහර ඒවා නෑ. සමහර ඒවා කෙලින්ම සීල් පිට එන්නේ. එහෙම ඒවත් තියෙනවා. එතකොට මේ සෙට් එක ඔක්කොම මාරු කරන්න ඕනේ එහෙම මොන හරි අවුලක් වුණොත්. හරිද? ඉතින් දැන් මේ වගේ තැනක පොඩි පැච් එකක් වගේ වෙලා නම් එහෙම වුණොත් ඒවට ඕගොල්ලන්ට මේ ඇලුමිනියම් හරි එහෙම මොන හරි වලින් පාස්ස ගන්න පුළුවන්. එහෙම පාස්ස කරගෙන ලිප පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඉතින් යාළුවනේ සමහර ලාවට දැන් මේ වගේ තැන් වලින් ලීක් එකක් එන්න පුළුවන්. මේ වගේ තැන් වලකින් ලීක් එකක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ තැන් වලින් ලීක් එකක් එන්නත් පුළුවන්.
හරිද ඉතින් ඔන්න ඔය විදිහට ලීක් ඇතිවීමේ සම්භාවිතාවක් තියෙන ඉතින් මෙන්න මේ වගේ ජොයින්ට් වලින් එන්නත් පුළුවන් මෙහෙම දැන් සෙට් වෙලා තියෙන තැනින් කර පොඩ්ඩක් කැඩිලා එහෙම එන්නත් පුළුවන් ඉතින් යාළුවනේ හැමතිස්සෙම ඔයගොල්ලෝ මතක තියාගන්න ගෙදර ගෑස් එක එලි පිට තියන්න ඒ කියන්නේ හැමතිස්සෙම වාතයට නිරාවරණය කරලා එම තියන්න නැතුව අර ගෑස් එකට නිකන් අපි කියන්නේ හුස්ම ගන්න පුළුවන් විදිහට ඉඩ කඩ ඇති තැනක මේ තියන්න හිර කරන්න නැතුව ඒකට උඩින් ඇත්ලි වලං නවලා එහෙම තියන්නේ නැතුව ඒක ටිකක් එන ෆ්‍රී එකේම හැමම තියන්න හරිද එතකොටත් ඔය වගේ දේවල් අඩු කරගන්න පුළුවන් හරි දැන් අපි මේක රීප්ලේස් කරමු යාළුවනේ මම ඊට වැඩ කරලා තව දෙයක් පෙන්නන්නම් දැන් මෙතන තියෙනවානේ යාළුවනේ අපේ ගෑස් ලිපේ ලයිටරේ අපි මෙතන කියන්නේ ලයිටරේ කියලා හරිද මම මෙතන පෙන්නන්නම් හොඳට මේ බලන්න යාළුවනේ අපි මෙතනට කියන්නේ ලයිටරේ කියලා හරි මේ කොටස ලයිටර් කොටස ගෑස් එකේ මේක තමයි ලයිටරේ ඉතින් මේකෙන් එන්නේ යාළුවනේ මෙතන ස්පාර්ක් එකක් එනවා මෙන්න මෙතනයි එකට එක ස්පාර්ක් වෙනවා මේ තියෙන්නේ ගෑස් එන බටේ අපි දැන් මෙතන මෙහෙම කරලා ඇරියයින් පස්සේ මේක මෙහෙට ඇරෙන්නේ මේක මෙහෙම දැන් මේක ඔබන්න ඕන ප්‍රෙස් කරන්න ඕන ඇතුළට මෙහෙම ප්‍රෙස් කරලා මේක මෙහෙම ඇරියයින් පස්සේ මෙන්න මෙතනින් ස්පාර්ක් වෙනවා ස්පාර්ක් වුණාම මෙතන චූටි ගිනි දැල්ලක් එනවා මම ඔයගොල්ලන්ට කිව්වේ යාළුවනේ මතක ඇති ඔයගොල්ලන්ට දැන් අර ගෑස් එක පත්තු වෙන්න මහ ලොකු ගින්නක් වුණ එක චූටි ගිනි දැල්ලක් ඇති සාමාන්‍යයෙන් ගෑස් එක පත්තු වෙනවා ඉතින් ඒක තමයි යාළුවනේ මෙතන සංසිද්ධිය සරලවම කිව්වොත් ඉතින් ඔන්න ඕක තමයි වෙන්නේ. එතකොට මෙතනින් එනවානේ මෙතනින් කොහොමද ගෑස් එක එනකොට මෙතනින් පොඩි ස්පාර්ක් එකක් ආපු ගමන් ටග්ගාලා පත්තු වෙනවා. හරියට මම මේක දැන් බලමු මගේ එක අතින් මට මේක try එකක් දෙන්නම් මම මේක කරලා පෙන්නන්න. ඔයගොල්ලෝ බලන්න ගාරුවනේ. ඉතින් යාළුවනේ මං හිතන ඔයගොල්ලන්ට පේන්නේ නැති කියලා මම ලයිට් එක ඔෆ් කරේ එකයි ලයිට් එක ඔන් කරාම පේන්නේ නැහැ අන්න ඒක නම ඔයගොල්ලන්ට හොඳටම පේන්නේ නැති යාළුවනේ හරි ඉතින් ඔන්න ওই විදිහට තමයි සාමාන්‍යයෙන් ගෑස් එකක් පත්තු වෙන්නේ ඉතින් පත්තු වෙන්නේ කොහොමද කියලා අහපු කට්ටියට තමයි ඔන්න ඕක පෙන්වන්නේ ඉතින් ඔයගොල්ලෝගේ තව ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා නම් ඒකත් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි. එහෙනම් දැන් මේ ගෑස් එක අනිත් පැත්ත හරව ගමු. මේ පැත්තේ මුකුත් කරන්න නැහැ මොකද මේ ගෑස් එකේ ලීක් නැහැ. මේ ගෑස් කුකරේ ලීක් මුකුත් නැහැ. ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරන්න ඕන හින්දා මම මේක අනිත් පැත්ත හැරෙව්වා. හරි යාළුවනේ. ඔන්න දැන් ගෑස් එක අනිත් පැත්ත හරව ගත්තා. මම ඔයගොල්ලන්ට කිව්වා මතකද මුලින්ම ගෑස් එකේ තියෙන පොඩි U හැඩේ පොඩි ස්ටෑන්ඩ් එකක් පොඩි කට් එකක් තියෙනවා කියලා මම ඔයගොල්ලන්ට කිව්වා මතකද? මෙන්න මේක තමයි ඒ තියෙන්නේ. මේකේ මේ ටික අවුලක් නැත්තම් දැන් මේ කෑලි දෙක තියෙනවානේ මෙතන මේක යට තව පොඩි කෑල්ලක් තියෙනවා මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති ඉතින් මෙහෙම තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ දැන් මේකත් නැති වුණොත් තමයි අවුලක් වෙන්නේ හරිද යාළුවනේ දැන් මේකේ ඔයගොල්ලෝ හොඳටම පේනවා මේ මෙන්න මෙතන මෙහෙම ප්ලේට් එක හැමම තියෙනවා ඉතින් මේ කොටස ගැන තමයි යාළුවනේ මම කිව්වේ ඉතින් ඔයගොල්ලෝ පේනවාද මෙතන මේ දෙපැත්තට නැවිලා එක කෑලි දෙකක් තියෙනවා මේ පැත්තේ ඒක එහෙම නැහැ. මේ පැත්තේ ඒක කැඩලා තියෙනවා. මෙන්න මේ කොටස් දෙක තමයි යාළුවනේ මම කිව්වේ. මේකේ දිරන්න වගේ තියෙන හින්දා මම ඉතින් මේ දෙක එහෙමම තිබ්බා මම මේක ගලවන්න ගියේ නෑ. ඉතින් මේ ගොඩින් මෙහෙම තියලා මම මේ ගෑස් බර්න් දෙක සෙට් කරනවා. හරි. අපි එහෙනම් දැන් මේක සෙට් කරමු. මේක යාළුවනේ සෙට් කරද්දී ඔයගොල්ලන්ට පේනදී මෙන්න මෙතන. හරිද? මෙන්න මේ කොටසේ බලන්න මේ කොටසේ මෙන්න මේ මැද තියෙනවා සිදුරක්. මේ සිදුරට තමයි යාළුවනේ අර මම ඔයගොල්ලන්ට බටයක් පෙන්නුවේ. අන්න ඒ බටේ මෙන්න මේ සිදුර ඇතුළට දාන්න ඕන. මේවා මේ සිදුරු දෙකට මොකද කරන්න ඕන කියලා මම වීඩියෝ එක අතරතුර කියන්න නැත්නම් මම පහල ලින්ක් එකක් දාන්නම් මගේ අනිත් වීඩියෝ එකේ. ඒකේ තියෙනවා මේ සිදුරු දෙකෙන් මොකද වෙන්නේ කියලා. මේකෙන් එන්නේ යාළුවනේ සරලව කිව්වොත් ඔක්සිජන් ප්‍රමාණය අඩු වැඩි කරන එක. ඔක්සිජන් ප්‍රමාණය එහෙට මෙහෙට කරලා පොඩක් අඩු වැඩි කරලා ඇඩ්ජස්ට් කරලා නිල් දැල්ල කහ දැල්ල වගේ අපිට හරි ලස්සන දැල්ලක් හොඳ දැල්ලක් ලබා දෙන එක තමයි මේ සිදුරු දෙකෙන් කරන්නේ. ඉතින් කහ දැලි තියෙන අයට දැලි ගෑවෙන දැල්ල තියෙන අයට ඉතින් එහෙම අයට කියන්නේ අර
කහ පාට රතු පාට වගේ දැල්ලක් කියන අය නිල් පාට දැල්ලක් කරගන්න විදිය ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා යාළුවනේ. ඉතින් මම පහළ ඒකේ link එක දාලා තියන්න. ඔයගොල්ලෝ ඒකත් බලන්න. හරි අපි එහෙනම් දැන් මේක සෙට් කරමු. ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ කොටස. ඉතින් මම දැන් මේකෙන් පෙන්නන්නේ. මෙන්න මේක එහෙම කරලා ප්‍රෙස් කරලා මෙන්න මේක දැන් ඇතුළට දාන්න පුළුවන්. හරිද? ඔන්න දැන් මොකද තියෙන්නේ ඔහම ඇතුළේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න යාළුවනේ මේක මෙන්න මේ ගානට වගේ ගෙනල්ලා අන්න හරි. දැන් මේක තියෙන්නේ මෙන්න මෙහෙම. ඉතින් දැන් මේක මෙහෙම තියලා උතා ගත්තා නම් යාළුවනේ දැන් හරි. ඕගොල්ලොන්ගේ මෙන්න මේ චූටි කොටස් දෙක තියෙනවා නම් මෙන්න මේ පොඩි කොටස් දෙක තියෙනවා නම් ඒක දිරලා නැත්තම් ඕගොල්ලන්ට ඒ විදිහට කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මට දැන් මේක තනියෙන් කරන්න බෑ දෙකම ඕන. මම මේ කොටස් දෙකම සෙට් කරගෙන හම්බෙමු. ඔන්න හරි යාළුවනේ. ඉතින් දැන් ගෑස් බර්න් දෙකම සෙට් කරගත්තා. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ ගෑස් බර්න් දෙකම සෙට් කරගන්නේ. ඉතින් දැන් මට මේ වෙලාවේ මේක පත්තු කරන්න විදිහක් නෑ යාළුවනේ. මොකද කියනවා නම් මේ ගෑස් සිලින්ඩරේ ගෑස් ඉවරයි. ඉතින් මම මීට කලිනුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා නිවැරදිව ගෑස් බර්න් සවි කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක මම පහළ දාලා තියන්නම්. ඉතින් මම මේ වීඩියෝ එක කරේ ගෑස් ලීක් කොහොමද හඳුනගන්නේ, ගෑස් ලීක් වලට අපි මොනවද කරන්න ඕන, ගෑස් ලීක් කොයි වගේ තැන්වලද එන්නේ, එහෙම එන්න හේතු මොනවද කියන කාරණා ටික. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉගෙන ගත්ත දේ තව කෙනෙකුට දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මට වඩා මේක කරුණු කාරණා දන්න කට්ටිය ඉන්නවනම් ඉතින් ඒවත් මටත් ඉගෙන ගන්න, ඒ වගේම මේ වීඩියෝ එක බලන්න අනිත් යාළුවන්ට ඉගෙන ගන්න පහලින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ ඔයගොල්ලෝ තා ප්‍රශ්න තියෙනවා ඒවත් කමෙන්ට් කරන්න. අදට ගිහින් යන්න මේ සංගීතය. හැමෝටම සුබ දවසක්.